මේ අපි අලුතෙන් ගෙනාවු මැෂින් එක මේක ඇවිල්ලා GT 358 මැෂින් එක මේක අලුත්ම මැෂින් එක මේකේ වෙන්නේ අපිට ඔන් කළා අපි පොළවට සර්ච් කරනකොට පොළවේ තියෙන දේ අපිට පැහැදිලිව පෙන්නනවා. ඒක මෙතන තියෙන අයන් විදිහට පෙන්නනවා. මේ විදිහට තියෙන ලෝහය අපිට මෙතන ඉන්ඩිකේට් කරලා පෙන්නනවා අයන් නම් අයන් විදිහට. සාමාන්‍ය මීටර 2ක වගේ ප්‍රමාණයක් හොඳ ස්කෑන් එකක් ගන්න පුළුවන් මැෂින් එකක් මේක. මේක අලුතෙන් ගෙන්නුවේ GT 358 මැෂින් එක. මේක මෙටල් ඩිරෙක්ටර් මැෂින් එකක්. මේ විදිහට තමයි පෙන්වන්නේ. මෙතන දැන් අපි ගාව තියෙන්නේ මෙතන මේ යකඩ විතරයි මේ වෙලාවේ. මේකින්ද මේ යකඩ වලට පෙන්වන්නේ. 6 ඇන්ටනා AKS මැෂින් එක ටෙස්ට් කරන්න හදන්නේ. මේ විදිහට ඇන්ටනා ටික හදාගෙන අපි දාලා තියෙනවා ගෝල් වලට. මේකේ ඔබලා දිනනවා ගෝල් බටන් එක. එතකොට මේකේ ගෝල් පත් වෙනවා. මේ ඇන්ටනා පොඩි ලූස් එකක් තියෙනවා. මෙතනින් මේ කී එකක් අරගෙන තද කරගත්තම හරි. ඊට පස්සේ අපි සර්ච් කරනවා. සර්ච් කරනකොට මේ තිරසට වඩා පොඩ්ඩක් පල්ලෙහාම මේක තියාන්න. එතන මෙයා මෙහෙම සර්ච් වෙනවා. ඉස්සරහ තියලා දිනවා අපි JMOE gold ring එකක්. ඒ වගේම පුස්පරාග කැලලක් තියෙන හાર્ඩ්නස් 4ට වඩා වැඩි ජෙම් කැලලක්. මෙයා විනාඩියක් විතර තියෙනකොට මෙයා සර්ච් කරලා එන්න මේ ફોකස් කරගන්නවා. හරි. ඒතර හරි කෙලින් ඇවිල්ලා තියෙන්නේ මුද්දට. අපි යනවා ඉස්සරහට. ඉස්සරහට යනකොට මෙයාව ගොඩක් තිරස් කරගන්න. මොකද මෙයාට නැත්තම් කරගෙන අමාරුයි. ඒතර අදාළ මෙතනට ආවම මෙයා පොඩි වෙලාවක් තුළ කරගෙන. මේකේ හැමතිස්සෙම මතක තියාගන්න මේ කරගෙන යන තිරස් මට්ටමේ තියෙන්න ඕනේ. අපි මුලින් අර ආයතන නම් බලනකොට ඇන්ගල් කරගත්තට අදාළ තැනට ආවම තිරස් කරන්න ඕනේ. නැත්තම් එයාට ඒ පව එක ගන්න අමාරුයි. මේකෙන් හම්බෙන්නේ පොඩි පව එකක්. ඒකෙන් තමයි කරගන්නේ. ඔන්න විදිහට කරගෙන. ඒතර මේක පල්ලෙහාට යනකොට සද්දෙත් එක්ක ස්පීඩ් එක වැඩි වෙනවා. හරි. ඊට පස්සේ මේකේ ගැඹුර බලන්න ඕන නම් අපි කරන්නේ කොහොම තියලා එයා දාන පොට්ටුල දාන ඉඳන් එක ඩිරෙක්ෂන් එකකට හිමීන් සැර යනවා. මෙන්න මේ රිවර්ස් වෙනවනේ. එතකොට මේ ගැප්ස් එක තමයි මෙතන ඉඳන් මැෂින් එකේ ඉඳන් මෙතන තියෙන දුර. ඔයාලට පේනවා ඇති. ඒක සමානයි. ඊළඟට අපි මේකම තියෙනවා මේ කොන්ක්‍රීට් එක යටට දානවා. දාලා ඉවරලා සර්ච් කරනවා. මොකද ගලක් යට වදිනවද කියලා බලන්න. සර්ච් කරනවා මුලින්ම. මෙතන ගියා එතනට. ගලක් යට වුණත් ප්‍රශ්නයක් නැහැ. සර්ච් කරනවා. හරි. හරි. අපි හිතමු කොහොම සර්ච් කරන අතර අපි යනවා ජෙම් එක ගාවට. ජෙම් එක ගාවට ආවම සර්ච් එක නැවතිලා එයා අපව ඩිරෙක්ෂන් එක පෙන්නනවා ගෝල් තියෙන කොහෙද කියලා. අපව අතන්ට ආවම කලින් තැනට ආවම එයා රොටේට් වෙනවා. මේකෙත් බලමු ගැඹුර හොයන විදිය. කොහොම ගත්තා. අතහැරලා හිමීන් සැරේ ඉස්සරහට යනවා. යනකොට මෙන්න මෙයා ඔන්න අනිත් පැත්ත හැරෙනවා. බලන්න දැන් ටිකක් දුර ගියාද. මෙන්න මේ වගේ දුරක් ගියා. ඒ දුර තමයි මෙතන ඉඳන් අදාළ තැනට තියෙන්නේ. ඔන්න විදිහට හොයන්න පුළුවන්. අපි වෙන්න නම් ඊටත් වඩා ගැඹුරකට දාලා තියෙනකොට කොන්ක්‍රීට් එකකින් වදින්නේ කොහොමද කියලා ඊළඟට